හායි යාළුවනේ. අද මම එළවලු ටිකක් අරගෙන ආවා හම්බෙලා අලුත්ම අලුත් එළවලු ටිකක්. බලන්නකෝ එළවලු කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ ටික මම අද උයලා දාගන්න හදන ෆ්‍රිජ් එකට සතියකට විතර ඇති වෙන්න. කරවලත් ගෙනාවා මම. ඉතින් මේ වෙලාවේ රොටි තිබුණා අපේ ගෙදර උදේ වරුවේ කන්න හදලා මං ඒකෙන් කෑල්ලකුත් කාලා කොහොම හරි කෑම ටික හදාගෙන ෆ්‍රිජ් එකට දාගන්න හදන්නේ. මොකද ඉදිරි සතියේ මට ටිකක් බිසි වෙනවා. එතකොට කෑම ටිකක් ෆ්‍රිජ් එකේ තියෙන එක හොඳයිනේ. ඉතින් මඤ්ඤොක්ක එක මෙන්න මේ විදියට හදලා ගත්තා අපි. මේක අපේ ගෙදර හැමෝම කන්න ආස විදියක් මේ මඤ්ඤොක්ක එක. මම මේකේ රෙසිපි එක ඔයාලට අරගෙන එන්නම් වෙලාවක. මේ හදලා තියෙන්නේ පරකොකු එකක්. පරකොකු හදන විදිය නම් මම ඔයාලට වීඩියෝ එකක දාලා තියෙනවානේ. මේ බණ්ඩක්ක එකත් කොළම කොළ පාටට ලස්සනට හදා ගන්න පුළුවන්. සෙවල ගතියෙන් නැති වෙන්න හදන ක්‍රමයක් තියෙනවා. මම අනිවාර්යෙන් මේක වීඩියෝ එකකුත් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මේ බණ්ඩක්ක එකට කියන්නේ ඇද්දල බණ්ඩක්ක කියලා. ඉතින් මේ බණ්ඩක්ක එක තමයි කෑමට ගන්න තියෙන රසම එක. මේ පොලොස් ගෙඩියත් හදාගත්තා. මේ පොලොස් එක හදලා තියෙන්නේ නුවර පළාතේ හදන විදියට. ඒක වෙනම රෙසිපි එකක්. ඉතින් ඒකේ රෙසිපි එකත් මම ඔයාලට අරගෙන එන්නම් වෙලාවක. ඉතින් මේ පොලොස් එක හදනකොට මේ වෙලාව නම් හරිම සුවඳයි. ඉතින් තැම්බිල මදි වුණත් ඒක කාලා බැලුවා හරිම රසයි. ඉතින් මේ විදිහට හදලා ලෑස්ති කරලා තියෙනවා ෆ්‍රිජ් එකේ දාන්න. ගෙනාවු ටික ඔක්කොම හදාගත්තා. මා කරල්ල එකත් හදාගත්තා. මට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මේ විදිහට හදලා දාගත්තාම හරිම ලේසි අපිට සතියක් විතර අපි බිසි වෙනකොට කරවල එකකුත් හදාගත්තා. මේ තියෙන්නේ නම් අපේ ගෙදර කලින් දවසේ හදපු කැරමල් පුඩින් එකක්. ඉතින් මම ගොඩක් නිවාඩු දවසකට කොහෙදි හරි හම්බුනොත් ඒ වගේ අලුත් එළවලු අරගෙන එනවා. අරන් ඇවිල්ලා ඉදිරි දවස් ගොඩක් බිසි වෙනවා නම් ඒක හදලා ෆ්‍රිජ් එකට දාගන්නවා. ගොඩක්ම රස්න දවසක් නිසා ෆලුඩා එකකුත් හදාගත්තා උයලා ඉවර වෙලා බොන්න. ඉතින් ඒකත් දීලා අවසානයේට තව සැමන් කරි එකක් හදාගන්න යන්නේ. මදි වෙයි කියලා හිතුණා තියෙන එළවලු වර්ග. සතියක් කිව්වට සතියක් එකමාරක් වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකට මේ විදිහට ලුණු සහ පහේ ටික දාලා මේ විදිහට තෙලෙන් ටෙම්පරාදු කරගෙන ගම්මිරිස් ටිකකුත් දාගෙන මේකට මම දාගන්නවා සැමන් එකේ තියෙන ග්‍රේවි එක. ඒකත් දාලා තව වතුර ටිකකුත් දාලා ලුණුත් දාලා මම මේක හොඳට තම්බ ගත්ත ටිකක් තම්බගෙන අවසානයේ තක්කාලි නයිමිරිස් ටිකකුයි දාගත්තා. දාලා අන්තිමටම තමයි මේකේ සැමන් ටික එකතු කරන්නේ. එකතු කරලා විනාඩියක් දෙකක් මේක ලිපේ තැම්බෙන්න තියලා අයින් කරගන්නවා. ඉතින් මේ විදිහට හරිම රසයි සැමන් එක. ඔයාලත් හදලා බලන්න. ඊට පස්සේ මම පරිප්පු එකක් හදා ගන්නවා. මොනවා තිබුණත් පරිප්පු එකක් නැතුව බෑනේ. ඉතින් මේ විදිහට පරිප්පු එකටත් අවශ්‍ය පහේ ටික දාලා ලිපේ තිබ්බා. ඒකේ වතුර හිඳිලා හොඳට තැම්බිලා ඇවිත් තියෙනවා ඒක දැන්. ඒකට මේ වෙලාවේ පොල් කිරි ටික දාලා ඒකත් හදලා ගන්නවා. ඔය ටික හදලා තියාගත්තම ෆ්‍රිජ් එකේ දාලා හොඳට වහලා සීල් කරලා දාගත්තම ඉතින් සතියක් විතර හොඳට පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේක තමයි මගේ අද දවසේ වීඩියෝ එක. මම ආයෙත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්.